හායි යාළුවනේ කාලෙකින් වීඩියෝ එකක් දාන්නේ. පහුගිය දවස් ටිකේ මේ ඉදර පොඩි මේ වර්කින් පාටියක් තිබ්බා. ඉතින් මේ වර්කින් පාටියක් කියන්නේ ඉතින් මේ ගේ වටේ පොඩ්ඩක් සුද්ධ කරලා ගස් ටිකක් ඉඳලා සෙනඟ පාට තමයි ඉතින් මේ තියෙන්නේ අඹ ගහ. හරිද? මේ සෙනඟ පාට කන්න ඉඳලා තියෙන අඹ ගහ. ඊට පස්සේ එතන ඉඳලා මෙතන තියෙන peera ගහ. මේ තියෙන්නේ peera. ඊට පස්සේ අපිට පහන තියෙන වෙලාවට මල් ටිකක් කඩා ගන්න සුදු මල් ගහක් ඉඳලා තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙන මල්බෙරි ගහ. මේ තියෙන මල්බෙරි. ඊට පස්සේ ආයේ සෙනඟ පාට මල් කඩන්න පුළුවන් ගානින් ලස්සන සුදු මල් ගහක් තියෙනවා. මේ තියෙන්නේ මාදන් ගහ. ඊට පස්සේ මෙතන තියෙන බෝවිටියා. මේ තියෙන බෝවිටියා. ආයේ මෙතන තියෙන නන්නම් පැලයක්. මේ තියෙන්නේ නන්නම්. ඊට පස්සේ මෙතන තියෙනවා මේ ගහ මොකක්ද කියලා දන්න කට්ටිය කමෙන්ට් එකක් දාගෙන යන්න. එතනින් ගියාම ආයේ තියෙන මෙතන වෙරළු ගහ. නේ? වෙරළු ගහේ මල් හැදිලා තියෙන සෙනූට කන්න පුළුවන් තා ටික දවසක් යනකොට. ආයේ එතනින් ගියාම තියෙනවා දන්. මේ තියෙන්නේ දන් නෙවෙයිනේ. මේකට කියන්නේ මේ තියෙන්නේ ගෙඩි. මේ තියෙන්නේ දන්. දන් ගහද්ද මේක? ඇත්තට මේ වෙලාවේ මට මොකද්ද කියලා මතක් වෙන්නේ. යාළුවනේ බලාගන්න මේ තියෙන්නේ එනසල්. එනසල්ලේ කියන්නේ එනසල් දැකලා නැති කට්ටියට බලාගන්න මේ තියෙන එනසල් ගහේ මුලෙන් තමයි එන්නේ. එනසල් මේ මල් හැදීගෙන එනවා තාම. මම මේ ඊයේ පෙරේද ගස්වල අතු ටිකක් කපලා ඔක්කොම සුද්ධ කරා. කැලේ වල තිබ්බේ. මේ තියෙන්නේ රතුවද ගහ. රතුවද මේ මං කපලා දැම්ම ගිරි දාලා දැන් ඇවිල්ලා ගිරි හැදීගෙන එනවා. මෙතන මේ මාළු කෑම කුරුල්ලොන්ට කන්න දාන ලෑල්ල. මේ තියෙන ලොකු ගහ තමයි ඩොංක ගහ. නැති ලොකු ඩොංක ගහ. ආයේ එතනින් ගියාට පස්සේ තියෙනවා මේ ගහ මොනවද? අලිගැට peer. අලිගැට peer. මේ තමයි කරාබු නැටි. මේක පුවක්. මේ ගහත් මම කප්පාදු කරලා තියෙන්නේ. මේක ඇවිල්ලා අර අපේ වැඩබලේ තියෙන එක ඇවිල්ලා නිකන් චෙරි ගහක් වගේ මේ. චෙරි ගහ මං අතු ටිකක් කප්පාදු කරා මේ මී ගහ. මේ තමයි යාළුවනේ මී ශාකය කියන්නේ මෙන්න මේක තමයි. මෙතනත් ගස් ටිකක් තියෙනවා. මේ ගහ ඇවිල්ලා බූල් ඇපල් කියන්නේ. විල්ලුද බූල් ඇපල් කියන්නේ යන්නේ